හෙලෝ එවරිවන්. අද මම මේ වීඩියෝ එකෙන් ඩිස්කස් කරන්න යන්නේ තවත් අලුත් සෙන්ටෙන්ස් පැටර්න් එකක්. ඔහු සිගරට් බොන එක නැවැත්තුවේ නැත්තං ඔහු අසනීප වේවි. ඔයාට මහන්සි නැත්තං අපි පාක් එකට ඇවිදින්න යමු. පුතා, ඔයා ගෙදර වැඩ ඉවර කරේ නැත්තං ඔයාට කාටුන් බලන්න බෑ. අපි මහන්සි වෙලා පාඩම් කළේ නැත්තං විභාගේ පාස් වෙන එකක් නෑ. මෙන්න මේ වගේ අදහස් අපි කොහොමද ඉංග්‍රීසි වලට හරවගන්නේ? ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ වගේ සෙන්ටෙන්සස් බිල්ඩ් අප් කරන විදිහ ගැන. ඔයා මගේ channel එකට තවමත් අලුත් නම් දැම්මම subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අපි දැන් පළවෙනි එක්සැම්පල් එකට යමු. ඔහු සිගරට් බීම නැවැත්තුවේ නැත්තං ඔහු අසනීප වේවි. එතකොට දැන් මේ සිගරට් බීම නැවැත්වීම කියන එක මෙතන විශේෂ සිද්ධියක්. මෙන්න මේ වගේ විශේෂ සිද්ධියකුත් එක්කලා පාවිච්චි කරනකොට අපි unless කියන conjunction එක තමයි use කරන්නේ. එතකොට ඔහු සිගරට් බීම නැවැත්වීම ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් he stops smoking. ඔහු සිගරට් බීම නතර කරනවා. ඊළඟට ඔහු අසනීප වේවි කියන එක අපි කියන්න පුළුවන් he will be sick. He will be sick. එතකොට මෙන්න මේ sentences දෙක එකතු කරන එක තමයි unless පාවිච්චි කරලා කරන්නේ අපි. Now we can tell the full sentence as he will be sick unless he stops smoking. He will be sick unless he stops smoking. ඔහු සිගරට් බීම නැවැත්තුවේ නැත්තම් ඔහු අසනීප වේවි. Then second one, ඔයාට මහන්සි නැත්තං අපි පාක් එකට ඇවිදින්න යමු. ඔයාට මහන්සි නැත්තං. ඔයා මහන්සි කියන එක කොහොමද කියන්නේ? You are tired. පාක් එකට ඇවිදින්න යමු කියන එක කියන්න පුළුවන් එතන යෝජනාවක් ඒක. Let's go for a walk at the park. එතන මෙන්න මේ දෙක අපිට කනෙක්ට් කරන්න පුළුවන් unless පාවිච්චි කරලා. Unless you are tired, let's go for a walk at the park. Unless you are tired, let's go for a walk at the park. ඔයාට මහන්සි නැත්තං අපි පාක් එකට ඇවිදින්න යමු. Then let's move to the third one. පුතා, ඔයා ගෙදර වැඩ ඉවර කරේ නැත්තං ඔයාට කාටුන් බලන්න බෑ. හරි, මේකෙත් sentences දෙකක් තියෙනවානේ. අපි මුලින්ම බලමු මේ sentences දෙක වෙනම කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. පුතා ඔයා ගෙදර වැඩ ඉවර කරනවා. පුතා ගෙදර වැඩ ඉවර කරනවට මොකද්ද කියන්නේ? Finish your homework, son. ඒක ඇත්තටම පුතාට ආමන්ත්‍රණයක් විදිහට තමයි කරන්නේ. එතකොට son, you finish your homework today. පුතා ඔයා ගෙදර වැඩ ඉවර කරන්න කියලා අපිට ඒ විදිහට කියන්න පුළුවන්. ඊළඟට ඔයාට කාටුන් බලන්න බෑ. You can't watch the cartoons. So how to connect those two? Son, unless you finish your homework today, you can't watch the cartoons. පුතා ඔයා ගෙදර වැඩ ඉවර කරේ නැත්තං ඔයාට කාටුන් බලන්න බෑ. Son, unless you finish your homework today, you can't watch the cartoons. මේ විදිහට අපිට කියන්න පුළුවන්. ඊළඟට තව එක්සැම්පල් එකක් බලමු. ඔයා දැම්මම ගෙදරින් පිට වුණේ නැත්තං ඔයාට වැඩට යන්න පරක්කු වෙයි. මේක කොහොමද කියන්නේ? දැම්මම ගෙදරින් පිට වෙනවට. ගෙදරින් පිට වෙනවට මොකද්ද කියන්නේ? leave home. then දැම්මම කියන්න පුළුවන් at once කියලා. ඊළඟට ඔයා ගෙදර ඔෆිස් එකට යන්න පරක්කු වෙයි. ඔයා වැඩට යන්න පරක්කු වෙයි කියලා කියන්න පුළුවන් you will be late for work. You will be late. ඒක future simple future එකෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ දෙක කනෙක්ට් කරන්නේ කොහොමද දැන්? Unless you leave home at once, you will be late for work. ඔයා දැන්මම ගෙදරින් පිට වුණේ නැත්තං ඔයාට වැඩට යන්න පරක්කු වෙයි. Unless you leave home at once, you will be late for work. පස්වෙනි උදාහරණය ඊළඟට අපි මහන්සි වෙලා පාඩම් කරේ නැත්තං
අපි විභාගේ පාස් වෙන එකක් නැහැ. කොහොමද මේක කියන්නේ? අපි මහන්සි වෙලා පාඩම් කරනවා කියන එක කියන්න පුළුවන් we study hard. we study hard. ඊළඟට අපි විභාගේ පාස් වෙන එකක් නැහැ. ඒක මොකද්ද? ඒකත් simple future. අපි විභාගේ පාස් වෙනවට කියන්නේ we will pass the exam නේ. එතකොට ඒකේ negative form එකක් තමයි මෙතන තියෙන්නේ. we will not pass the exam නැත්නම් we won't pass the exam. එතකොට මේ දෙක connect කරන්න පුළුවන් අපිට unless we study hard we won't pass the exam. අපි මහන්සි වෙලා පාඩම් කරේ නැත්නම් විභාගේ පාස් වෙන එක නැහැ. Unless we study hard we won't pass the exam. Then number 6 වැස්ස නැවැත්තුවේ නැත්නම් අපිට සෙල්ලම් කරන්න බෑ. වැස්ස නතර කරනවට මොකද්ද කියන්නේ? The rain stops. ඒක simple present එකේ තමයි තියෙන්නේ. වැස්ස නතර කරනවා කියන එක. ඊළඟට අපිට සෙල්ලම් කරන්න බෑ කියන එක අපිට කියන්න පුළුවන් we cannot play. නැත්නම් we can't play. මේ දෙක connect කරලා කියන්න පුළුවන් we can't play unless the rain stops. වැස්ස නැවැත්තුවේ නැත්නම් අපිට සෙල්ලම් කරන්න බෑ. We can't play unless the rain stops. ඊළඟට බබා කවදාවත් අඬන්නේ නෑ එයාට බඩගිනි නැත්තම්. කොහොමද මේක කියන්නේ? කවදාවත් අඬන්නේ නෑ කියන එක ලස්සන අදහසක් එතන තියෙන. ඒක කියන්න පුළුවන් the baby never cries. never cries. never කියන්නේ කවදාවත් නෑ කියන එකද. the baby never cries. then ඊළඟට එයාට බඩගිනි කියන එක කියන්න පුළුවන් he is hungry. එතකොට මේ දෙක connect කරන්න පුළුවන් the baby never cries unless he is hungry. බබාට බඩගිනි නැත්තම් එයා කවදාවත් අඬන්නේ නැහැ. The baby never cries unless he is hungry. Next example ඔයාට පාස් එකක් නැත්තම් ඔයාට ඇතුල් වෙන්න බෑ. කොහොමද ඒක කියන්නේ? ඔයාට පාස් එකක් තියෙනවා කියන්න පුළුවන් you have a pass. කොහේ තැනක entrance එකකට ගිහිල්ලා තමයි මේ වගේ එකක් කියන්න පුළුවන් අපිට. ඊළඟට ඔයාට ඇතුල් වෙන්න බෑ කියන එක කියන්නේ කොහොමද? you can't enter here. ඔයාට මෙතනට ඇතුල් වෙන්න බෑ. මේ දෙක connect කරලා කියන්න පුළුවන් you can't enter here unless you have a pass. You can't enter here unless you have a pass. ඔයාට මෙතනට ඇතුල් වෙන්න බෑ ඔයාට පාස් එකක් නැත්තම්. ඊළඟ එක්සැම්පල් එක සමහර විට මේ එක්සැම්පල් එක අපේ එදිනදා ජීවිතයේ ගෙදෙද්දිත් ඕන තරම් කියන එකක් අපි. ඔයා අහන්නේ නැත්තම් රේඩියෝ එක ඕෆ් කරන්න පුළුවන්ද? කොහොමද මේක කියන්නේ? How to say it? ඔයා අහනවට මොකද්ද කියන්නේ? You are listening to it. මෙතන. ඒක කියලානේ කියන්නේ. එතකොට ඊළඟට රේඩියෝ එක ඕෆ් කරන්න පුළුවන්ද කියලානේ අහන්නේ. එතකොට කියන්න පුළුවන් can you turn off the radio? Can you turn off the radio? So you can tell it can you turn off the radio unless you are listening to it. ඔයා අහන්නේ නැත්තම් රේඩියෝ එක ඕෆ් කරන්න පුළුවන්ද? Can you turn off the radio unless you are listening to it? ඉතින් මේ පැටර්න් එකේ sentences ඔයාලට ඕන තරම් එදිනදා ජීවිතේ use වෙනවා ඇති. මේ වගේ ඒවා build up කරලා ඔයාලට practice කරන්න පුළුවන්.